ජෙස් පිහිටයි. සුබ දවසක් වේවා ඔබ සියලු දෙනාටම. අද දවසේදීත් ඔබ ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් ජේසුස් වහන්සේගේ නාමයෙන් පිළිගන්න අතර 2026 වර්ෂයේ මැයි මාස 16 වන දින දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා වූ එනම් අපගේ ආත්මික පියාවන ගරු සැමුවෙල් චන්දන දේවගැතිතුමා විසින් ගෙනෙන්නා වූ අස්වැන්න අභිමුඛයට අපි හැම කෙනෙක්ම සවන් දෙමු. සහෝදර සමගමට ප්‍රේමය. සහෝදර සමාගමට ප්‍රේම කරන්න. දෙවියන් වහන්සේට බය වෙන්න. රජුරවන්ට ගෞරව කරන්න. 1 පේතරස් දෙවන පරිච්ඡේදයේ 17 වන පදයේ. දෙවියන් වහන්සේගේ දරුවන් සහ ස්වර්ගයේ පුරවැසියන් ලෙස පේතෘස් අපට මතක් කර දෙන්නේ ස්වාමින් වහන්සේට මෙන් දේව භක්තිය ජීවිත ගත කිරීමට අපට වගකීමක් ඇති බවයි. අපි තවදුරටත් පාපයට සහ සාතාන්ට වහල් වී නැත. අපගේ වැරදි වලින් මිය ගොස් ඇත. ලෝකේ බලාපොරොත්තුවක් නැත. මන්ද අපි බැටළු පැටවාගේ රුධිරයෙන් පාපයේ වහල් වෙළඳ පොලෙන් නිදහස් වී ඇත. ඔහුට ගෞරව කරන්න ආකාරයෙන් ජීවත් විය යුතුය. ඡේදයේ මුල් භාගයේදී ප්‍රේරිතවරයා අපට මතක් කර දුන්නේ උන්වහන්සේගේ ශරීරයේ සමාජිකයන් ලෙස අපි තෝරාගත් පරම්පරාවක් සහ සියලු ඇදහිලිවන්තයන්ගේ රාජකීය පූජක තන්ත්‍රයක් කොටසක් බවයි. කිතුණුවන් විශේෂ ජන කාණ්ඩමයක් නොවූ කාලයක් තිබුණි. නමුත් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල නිසා අපි දෙවියන් වහන්සේගේ ජනතාව බවට පත් වී උන්වහන්සේගේ දයාව, කරුණාව, ප්‍රේමය සහ සමාව ලබා ගන්නෙමු. කෙසේ වෙතත් අපි තවමත් දෙවියන් වහන්සේගේ තෝරාගත් ජනතාව වන ඊශ්‍රායෙල් වරුන් ප්‍රතිසංස්ථාපනය කර නැත. දෙවියන් වහන්සේගේ සැලසුම් ඊශ්‍රායෙල් ජාතිය සමග විශේෂයෙන් කටයුතු කිරීමෙන් නැවත පැමිණෙන කාලයක්, නමුත් අනාගතයක් පැමිණෙනු ඇත. ඇදහිල්ලෙන් අප ක්‍රිස්තුස් වහන්සේ තුළ ජීවමාන කර ඇති අතර සාමයේ බැඳීම තුළ ආත්මයන්ගේ එකමුතුකම පවත්වා ගැනීමට උදහස් කළ යුතුය. අපි ඉහළින් ඉපදී නීතියේ ශාපයෙන් නිදහස් වූ ශුද්ධාත්මයන් තුළ වාසය කර දෙවියන් වහන්සේගේ ප්‍රේමවන්තයන් සහ ක්‍රිස්තුස් වහන්සේ සමග හවුල් උරුමකාරයන් බවට පත්ව සිටිමු. මේ හේතුව නිසා යොහන් අපට සියලු මිනිසුන්ට ගෞරව කරන ලෙසත්, සහෝදරයන්ට ප්‍රේම කරන ලෙසත්, දෙවියන් වහන්සේට බියවන ලෙසත්, රජුට සහ බලධාරීන්ට ගෞරව කරන ලෙසත් අවවාද කරයි. ක්‍රිස්තුස් වහන්සේ තුළ අපගේ ස්ථානය, අපගේ ස්වර්ගීය පුරවැසිභාවය සහ උන්වහන්සේ තුළ අප භුක්ති විඳින නිදහස නිසා පේතෘස් අපට නොඇදිලිවන්තයන් අතර ගෞරවනීය ආකාරයකින් හැසිරීමට අනුශාසනා කරන්නේ, එවිට ඔවුන්ට අපගේ යහපත් හැසිරීම සහ දේවභක්තික ආකල්ප නිරීක්ෂණය කළ හැකි අතර දෙවියන් වහන්සේ ඔවුන්ගේ පාපය සහ ගැලවීමේ අවශ්‍යතාවය පිළිබඳව ඔවුන්ට හේතු ගැන්වූ විට දෙවියන් වහන්සේව මහිමයට පත් කළ හැකිය. කිතුණුවන් වශයෙන් අපි ලෝකයේ සිටිමු. නමුත් ලෝකයට අයත් නොවන අතර ඒ අනුව අපව ඇසිරුවේ යුතුය. කෙසේ වෙතත් මෙයින් අදහස් කරන්නේ අපි මිනිසුන් මත රළු ලෙස දුවන බවක්, අප ඉපදුණු ජාතියට සහ දෙවියන් වහන්සේ අපව පාලනය කිරීමට පත් කළ රාජ්‍යයට අගෞරව කරන බවත් නොවේ. ඇදහිල්ලේ ප්‍රකාශනය මා කියවන පසුව ඔබත් පවසන්න. ස්වර්ගීය පියාණනි, අපව අඳුරේ තබා නැති නිසා ඔබට ස්තුතියි. නමුත් මේ වැටුණු ලෝකයේ පෞකාරයන් ඉදිරියෙහි ශුද්ධවන්තයන් මෙන්ම බලධාරීන් කෙරෙහි අප හැසිරිය යුතු ආකාරය පිළිබඳව පැහැදිලිව උගන්වපු නිසා ස්තුතියි. ඔබට ගෞරව කරන ආකාරයෙන් ජීවත් වීමට මට උපකාර කළ මැනව. සියල්ලන්ටම මාගේ ජීවිතය පැහැදිලි සාක්ෂියක් වේවායි මම යාඥා කරමි. යේසුස් වහන්සේට මාගේ හදවතේ පළමු ස්ථානය හිමි වේවායි
මම යාඥා කරමි. උන්වහන්සේගේ ශුද්ධ නාමයෙන් මම ඉල්ලා සිටිමි. ආමේන්. අද දවසේදීත් මේ දේව වචනය ඔබ සෑම කෙනෙකුගේම ජීවිතවලට ආශිර්වාදයක්ම වේවා. ජෙස් පීටර්